Hi friends, මම හිතනවා ඔයාලා GitHub account එක හදලා desktop application එකක් download කරගෙන ඇති කියලා. මේ වීඩියෝ එකෙන් මම ගේන්න හිතුවේ GitHub desktop use කරලා repo එකක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි බලමු. repo එකක් open කරන්න new repo, add local repo, clone repo කියලා option තුනක් තියෙනවා. repo එකක් කියන්නේ project folder එකට git add කරාම කියලා අපි කලින් කතා කරානේ. repository එකක් clone කරනවා කියන්නේ github.com එකත් එක්ක ඒ වෙලාවේ තියෙන සියලුම data සහ files වල full copy එකක් අපේ local machine එකට ලබා දෙන local copy එකක් හදාගන්න එක. add local repo කියන්නේ already හදාගෙන තියෙන project තියෙනවා නම් ඒක add කරගන්න එක. අපි new repo එකක් හදාගමු. test3 කියලා name එක දෙනවා. description එකක් ඕනනම් දුන්න හැකි. path එක මම desktop එකේම තියෙනවා. git ignore license ගැන අපි පස්සේ කතා කරමු. create repo, publish repo දුන්නාම private ද public කරනවද කියලා ටික් එකක් දාලා publish කරගන්න පුළුවන්. private කියන්නේ ඒ repo එක අපිට විතරයි බලන්න පුළුවන්. public කරාම බලන්න පුළුවන් source code download කරගන්න පුළුවන්. හැබැයි changes කරන්න බෑ. දැන් අපි branch ගැන දන්නවනේ. current branch තියෙන tab එකෙන් පුළුවන් repo එකේ තියෙන branch change කරගන්න. අලුතෙන් branch එකක් හදාගන්න ඕන නම් new branch, enter name, create branch, then publish branch. That's it. fetch origin කරනවා කියන්නේ අපි කරපු change file ඔක්කොම github.com එකයි local machine එකයි sync කරන එක. මම VS Code open කරගෙන change ටිකක් කරලා බලමු. changes කරලා desktop application එකට ආවහම අපි කරපු changes බලා ගන්න පුළුවන්. අපි මේ changes කළේ අපේ test branch එකේ ඉඳලානේ. මේ file ටික දැනට locally තමයි තියෙන්නේ. ඒක GitHub එකට අප්ලෝඩ් කරන එකට අපි කියනවා push origin කරනවා කියලා. push කරන්න කලින් commit කරගෙන ඉන්න ඕනේ. ඒකට simple commit message එකක් දෙන්න ඕනේ. compiler කියලා අපිට ඒක generate කරගන්නත් පුළුවන්. ඊට පස්සේ commit කරගන්න push origin දෙනවා. දැන් අපි pull request එකක් හදන්න ඕනේ. ඇයි pull request එකක් කරනවා කියන්නේ අපේ branch එකේ කරපු changes ටික main branch එකත් එක්ක merge කරන්න කියලා group එකේ අනිත් අයට කරන යෝජනාවක් වගේ. pull request එකක් දුන්නාම browser එකේ page එකට අපි redirect වෙනවා. මොන branch එකද merge කරන්න කියලා auto select වෙලා තමයි තියෙන්නේ. title, description බලා ගන්නත් පුළුවන්. then create pull request දුන්නාම conflict තියනවද කියලා check කරලා merge කරගන්න අපිට අවස්ථාවක් දෙනවා. මෙතන කමෙන්ට් කරන්නත් පුළුවන්. තනියම කරනවා නම් මේ වගේ අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. merge pull request දීලා merge කරගන්න තියෙන්නේ. merge කරාට පස්සේ branch එක එපා නම් delete කරගන්නත් පුළුවන්. මොන හරි වැරද්දක් තියෙනවා නම් මෙතනින්ම revert කරගන්නත් පුළුවන්. අපි මේ කරපු ටික summary කරගෙන යනවා නම් branch එක හදනවා, publish කරනවා, code change ටිකක් කරනවා. save දීලා application එකට ආවහම change කරපුවා බලා ගන්න පුළුවන්. commit message එකක් දීලා commit කරනවා. ඊට පස්සේ push origin එකට push කරාට පස්සේ create pull request. group project එකක් නම් මෙතනින් නවතිනවා. site එකෙන් අපිට බලන්න පුළුවන් add කරලා තියෙන files, branch වල details. අපි test2 branch එක තාම merge කරපු නැති නිසා ඒක pull request එකක් ඉස්සරහින් තමයි තියෙන්නේ. ඒක merge කරගමු. merge කරන්න කලින් conflict තියෙනවා නම් මෙතන warning එකක් display වෙනවා. දැන් conflict නැහැ. merge කරගන්න පුළුවන්. application එක හරහා අපිට branch දෙකක් merge කරගන්නත් පුළුවන්. ඒකට මෙතන tab එකෙන් ගිහින් merge කරගන්න ඕනේ branch එක select කරන්න ඕනේ. test branch එක අපි already merge කරලානේ තියෙන්නේ. අපි test2 එකත් web එකේදී merge කරා. ඒත් අපි local machine එකට ඒක fetch කරගත්තේ නැහනේ. දැන් මෙතන අපි merge කරන්න පෙන්නුවට push කරාදී warning එකක් එන්න ඕනේ fetch කරන්න කියලා අපි හරියටම කරා. මේ application එකේම branch එක delete කරන්න කොහොමද? branch එක උඩ right click කරන්න. delete easy.
රිමෝට් එකනුත් ඩිලීට් කරන්න දහන්නේ GitHub site එක ගැන. අපේ GitHub එකෙන් මේ ප්‍රොජෙක්ට් එක ඩිලීට් කරන්න කොහොමද කියලා අපි බලමු. repo එක select කරලා page එකේ යටටම යන්න. visibility change කරන්න, rules disable කරන්න, ownership transfer කරන්න වගේ features තියෙනවා. අපිට ඕනේ delete කරන්නනේ. delete this repo දුන්නාම user name එකත් එක්ක repo name එක දීලා confirm කරන්න ඕනේ. That's it. මේ තියෙන්නේ GitHub profile එකේ readme එක. අපේ portfolio එක විදිහට මේක හදා ගන්නත් පුළුවන්. repo එකක් clone කරන විදිහත් බලමුද? size අඩු එකක් මම මේ හෙව්වේ. repo clone කරන එක නම් too easy. file clone repo දැනටම site එකේ තියෙන එකක් නම් .com tab එකෙන් අපේ repo එක තෝරගන්න පුළුවන්. number guessing game එක ගන්නම්කෝ. මේක simple python code එකක්. location choose කරලා clone දුන්නාම වැඩේ done. clone වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපේ series එකත් එක්ක දිගටම හිටියා නම් මම හිතනවා GitHub පාවිච්චි කරන්න වගේ වටිනාකම ගැන idea එකක් ඇති කියලා. කරන පොඩි project එකක් වුණත් කමක් නැහැ Git පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. peace.